අපිට නොතේරුණාට නොපෙනුණාට අපි ඇත්තටම මේ උල්කාපාත වැස්සක තමයි මේ පෘථිවිය තියෙන්නේ. බරපතල ලොකු උල්කාපාතයක් එහෙම වැදුනොත් පෘථිවියේ චලනයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පෘථිවියේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම වඳ වී යෑම ඇති වෙන්න පුළුවන්. අපි කවුරුත් ඔය දැන් මතයකුත් තියෙනවානේ ඩයිනෝසිරස්ලා වැනි අය වඳ වී යන්න හේතුවක් වුණා කියන එක මේ උල්කාපාත වැටීම. ඒ වගේම පෘථිවියට ජීවිය පැමිණියේ මෙවැනි ආකාරයකට එහෙම මත තියෙන. මේක ළඟින් යනවා කියලා කියනවා. ළඟින් යද්දි පෘථිවියේ ගුරුත්ව බලයට මේක හවුනොත් මේක පෘථිවිය දෙසට ඇදිලා ආවොත් භයානක ප්‍රතිඵල අත් වෙන්න පුළුවන්. කොලිෂන් එකක් වුණොත්. හැබැයි දැන් ලෝකයට හයියක් තියෙනවා. මේ නැස්ටික ආයුධ වගේ ඒවා අපි දැක්ක පාවිච්චි වෙන හැටි. ඒ වගේම මේ අහසේ යන රොකට් වලින් කරන ඒ බෝම්බ වගේ දේවල් අහසේදී පුපුරවා හරින්න මේ හැකියාව එක්සත් ජනපදයට රුසියාවට චීනයට එහෙම තියෙනවා. ඒ නිසා මේක කිට්ටුවට එනවා නම් ඒක ගැන අවබෝධයෙන් යුතුව මේක අභ්‍යවකාශයේදී විනාශ කිරීමේ හැකියාවත් මනුෂ්‍ය වර්ගය සතුයි.